අයිබෝවන් යාරිෂ් ඇක්වේරියම් ෆාම් එකේ ඔයගොල්ලන් අද සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලන්ට මම අද කියලා දෙන්න යන්නේ නිවැරදි ආකාරයෙන් ඩීකැප් දෙන්නේ කොහොමද කියලා. දැන් මේකේ තියෙන්නේ ඩීකැප්. අපි සාමාන්‍යයෙන් මේ වගේ භාජනයකට ඩීකැප් සාමාන්‍ය ප්‍රමාණයක් දාගන්නවා. දාලා අපි මේක පෙඟෙන්න තියන්න ඕනේ පැය භාගයක් විතර. මොකද හේතුව වෙලා පැය භාගයක් විතර තියන්නේ ඩීකැප් එක ටික වෙලාවක් යනකොට ටිකක් පිම්බෙනවා. මොකද අපි ඒක දිය කරන්නේ නැතුව මාළු පැටවුන්ට දුන්නට පස්සේ මාළු පැටියක බඩේදී එක ඉදිමෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි මේක සාමාන්‍යයෙන් පැය භාගයක් විතර වතුරේ තියලා හොඳට මේ පෙඟුලට පස්සේ දෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක දැන් ඩීකැප් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ හින්දා අපිට මේකට සාමාන්‍යයෙන් මට නම් මේක සාමාන්‍යයෙන් වේල් දෙකකට විතර දෙන්න පුළුවන්. ඒ හින්දා තව භාජනයක් අරගෙන මේ වගේ එකක් අරගෙන මේකෙන් අපි ටිකක් ඒකට දා ගන්නවා. දාලා මේකෙන් මේ ඇවිල්ලා ලින් වතුර තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මේක මේ සාමාන්‍ය විදිහට තමයි මේක දැන් දී වෙලා තියෙන්නේ. අපි බලමු දැන් සාමාන්‍යයෙන් පැටවුන්ට දෙන්නේ කොහොමද කියලා මේක. මේකේ ඉන්න ඔයගොල්ලන්ට රෙඩ් බෝල් ටක්සිඩෝ ගප්පි එකේ පැටව වගේක් ඉන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට තේරෙනවා සාමාන්‍යයෙන් කොච්චර ප්‍රමාණයක් දෙන්න ඕනද කියලා මාළුන්ගේ ඔයගොල්ලන්ගේ ටැංක් එකේ ඉන්න මාළු පැටව ප්‍රමාණයයි මේ එක බැලුවහම ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේ වගේ හැන්දකට නම් කොච්චර ප්‍රමාණයක් එනවද කියලා ඔයගොල්ලන්ගේ අත්දැකීමෙන් තමයි ඔයගොල්ලන්ට ඒක කියන්න පුළුවන්. ඒ විදිහට සාමාන්‍යයෙන් අපි ඩීකැප් වගේ දෙ කියන්නේ මාළු ගප්පි පැටවුන්ට දෙනවා නම් සාමාන්‍යයෙන් ඩීකැප් වේල් දෙකක් දීලා ඔයගොල්ලන්ගේ වෙන කෑම එකක් තව වේල් දෙකක් දෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ගප්පි මාළුන්ගේ පැටවුන්ට අපි සාමාන්‍යයෙන් වේල් 4ක් ලබා දෙනවා. ඒකෙන් දෙකක් ඩීකැප් දෙන්න පුළුවන් නම් තව දෙකක් බ්‍රැම්චින් දෙන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට හොඳ වර්ධනයක් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි තව දවසක හම්බෙමු.